ආයිබෝවන් යාළුවනේ සබාදාම YouTube channel එකට ඕගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ මීගමුව ප්‍රදේශයේ මීගමුව කලපුව ආශ්‍රිතව වැවිලා තියෙන කඩලාන ශාක ප්‍රජාව පිළිබඳවයි. මේ ඕගොල්ලෝ දකින්නේ විශාල රූක්ෂ වනාන්තරයක් නොවේ කඩලාන ආරක්ෂිත පරිසර පද්ධතියක්. මෙම මීගමුව ප්‍රදේශයේ තියෙන කඩලාන මහ කඩොල් කියන කඩලාන වර්ගයට අයිති වෙනවා. ඒවා විශාල රූස්ස ගස් වගේම විශාල යෝධ මුල් වලින් සමන්විත වෙනවා. ලංකාවේ පිහිටලා තියෙන කඩලාන ශාක විවිධත්වයේ බලපුවම මීගමුව ප්‍රදේශයේ තියෙන කඩලාන ශාක වර්ග කීපයක්ම දැක ගන්න පුළුවන්. සාමාන්‍ය මේ මහ කඩොල් කියන යෝධ විශාල ගස් වගේ වැවෙන කඩොල් ශාකත් ඊට පස්සේ කඩොල් කියන කඩොල් ප්‍රභේදය ඒවා මේ මිටි ශාක ප්‍රභේදයක්. ඒ කඩොල් කියන කුඩා ඒවා මේ අර බෙන්ජමීනා ශාක විශේෂය වගේ පෙනුමක් තියෙන ඒවා ඒ කුඩා කඩොල්. ඒ වගේම කිරළ මී සහ තෙල් කඩොල් කියන ශාකත් කඩොලාන ශාක පරිසර පද්ධතියට අයිති වෙනවා කියලා තමයි මේ ස්වභාව ධර්මයට සම්බන්ධ සංග්‍රහවල පොත්වල වර්ග කරලා තියෙන. මේ ශාකයත් ලොකුවට වැදුනට කඩලාන ශාක ප්‍රජාවේ වැඩින ශාකයක් ලෙස නම් කරලා තියෙනවා. ඇත්තටම බලන්නකො මේ ඕගොල්ලන්ට පේන්නේ වනාන්තරයක් වගේ වුණාට මේ මීගමුව කලපුව ආශ්‍රිතව එක කොටසක ඕගොල්ලන්ට පේන මේ මහ කඩොල් වලින් සමන්විත විශාල කඩලාන ශාක පරිසර පද්ධතියක් තමයි පේන්න තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට ඔය ඇතුලෙන් පේන්නේ මීගමුව කලපුව තමයි. මම මේ වීඩියෝ එක ගන්න වෙලාවේ කලපුවට ඒ අයිනේ ඉඳගෙන ඒ කඩොල් ශාක අතරින් තමයි ওই වීඩියෝ එක ඕගොල්ලන්ට පේන්නේ. ඈත එහා පැත්තේ පේන්නේ මීගමුව කලපුව. ඉතින් මීගමුව කලපුව ගොඩාක් මේ වටේටම සෑහෙන තියෙන කලපුවක්. ඉතින් මේකේ විශේෂයෙන් මේ මීගමුව කලපුව ප්‍රදේශයේ මේ මහ කඩොල් සහ කඩොල් කියන ශාකත් කිරළ ශාකත් දකින්න තියෙනවා. මේ ශාක නම් අපි දැක්කේ නෑ යාළුවනේ. මෙතන ගොඩාක් තියෙන මහ කඩොල් කියන වර්ගයට අයිති කඩලාන ශාක පරිසර පද්ධතියක්. ඉතින් මේක මේ සත්තුන්ට විශේෂයෙන් පක්ෂීන්ට පාරාදීසයක් වගේ වෙලා තියෙනවා. ඒ වගේම තමයි කුඩා මාළුන්ට ඉස්සුන්ට සහ කකුළුවන්ටත් ඒගොල්ලන්ගේ ප්‍රජනන කටයුතු සහ පරිසරයේ ඒගොල්ලන්ගේ පැවැත්ම රඳා පවත්වා ගන්න ආරක්ෂිත ස්ථානයක් වශයෙන් කටයුතු කරන පරිසර පද්ධතියක්. ඒ වගේම යාළුවනේ මේ අපේ මේ වෙරළ තීරයට මාර ආරක්ෂාවක් සැලසෙනවා මේ යෝධ මහ කඩොල් වලින්. මොකද සුනාමි වගේ භයානක වියසලයන්ටද ඔය මේ වාරකම් කාලේ තියෙන අධික රළ පහර නිසා වෙරළ තීරය ආරක්ෂා කරගන්න වගේ හේතු සාධක වලට මහඟු දායකත්වයක් දක්වන මේ මහ කඩොල් ශාක. ඉතින් යාළුවනේ ඒ වගේම ඕගොල්ලෝ දන්නවද මේ කඩලාන ශාකවල තියෙනවා මේ පරිසරය කියන්නේ මේ ජලයේ තියෙන මේ පේන්නේ මීගමුව කලපුව එක පැත්තකින් ඕගොල්ලන්ට ඔය බලන්නකො. ඉතින් යාළුවනේ මේ මම කියන්න ගියේ මේ කඩොල් ශාකවල හැකියාවක් තියෙන මේ මුල් වලට කාබන් වතුරේ තියෙන කාබන් සංයෝග උරා ගැනීමේ හැකියාවක් තියෙනවලු. ඉතින් ඒ හැකියාවට කියන්නේ බ්ලූ කාබන් ඉකෝසිස්ටම් කියලා. ඒ ක්‍රමයට ඒ ජලයේ තියෙන කාබන් නඩංගු සංයෝග ඔක්කොම ඒ ශාකයට උරාගෙන ගබඩා කර ගැනීමේ හැකියාවක් මේ ශාක වලට තියෙනවලු. මේ බලන්නකෝ මේ මොනතරම් ඔය මේ මහ කඩොල් වල මේ රූස්ස මේ මුල් වල විශාල ඔය බලන්නකෝ මේ අඩි 20 30 උස විශාල ගස්. ඉතින් මේවායේ ඇත්තටම ඉතින් විශාල වටිනාකමක් තියෙනවා. මේ සුනාමියක් ආවොත් ඉතින් බලන්නකෝ අඩි 30ක සුනාමියක් ආවත් බේරෙන්න පුළුවන් මේ ගස් නිසා. දිගට මේ ගස් තියෙන මේ බලන්න මුල් ඔය ඔක්කොම ගස් අඩු මේ උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා අඩි 20 25 දිග මුල්ම තියෙනවා. කෙලින්ම ඒවා වතුර තිය අස්සට මේ පහත් වෙලා බිමට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි ලෝකේ තියෙන කඩලාන පරිසර පද්ධතිය වලින් ඝනව කඩලාන වැවිලා තියෙන ඉතාමත් හොඳ පරිසර පද්ධතියක් තියෙන රටක් විදිහට ශ්‍රී ලංකාවත් ඒ ලිස්ට් එකට අයිති වෙලා තියෙනවා කියලා සංග්‍රහවල සඳහන් වෙනවා. ඉතින් යාළුවනේ මේ බලන්නකෝ අපේ කට්ටිය ගිහිල්ලා ඔය පරිසරයට කරලා තියෙන දේවල් ඔය බලන්න ඔය
ඔය එක එක කාපු දේවල් මේ බිස්කට් වර්ග මේ ඔය දිරන්නේ නැති ඉටිකොල චොපින් බෑග් ඔය ඉතින් ඔය කට්ටිය ගිහිල්ලා මේ පරිසරයට කරලා ඉන්න විනාශවල් තමයි ඉතින් ඔය පේන්නේ ඕවා දාලා ඉතින් ඕවා සුද්ධ කරන්න තව පිරිසක් යන්න ඕන. ඉතින් ඒවැයෙන් පරිසරයේ ඉන්න සත්තුන්ට සහ ජලජ ජීවීන්ට විශාල හානි සිද්ධ වෙනවා. නොතේරුණාට ඒ සත්තු ඒ පරිසරයට අනුමත වෙන්න එපා. ඉතින් ඕගොල්ලන්ට බලන්න මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මොනවා හරි ඕගොල්ලන්ගේ අදහස් යෝජනා තියෙනවා නම් අලුත් තොරතුරු අලුත් කඩලාන වර්ග ගැන මීට වඩා දේවල් දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න කියලා ඕගොල්ලන්ගේ ඉල්ලා සිටිනවා යාළුවනේ. ඉතින් මේ මම වීඩියෝ කරගත්ත ටික මේක සෑහෙන ටිකක් මම මේ වතුරේ බෑගෙන ගිහිල්ලා තමයි ඒ කලපුවේ එහා පැත්තේ අයිනේ ඉඳන් වීඩියෝ කරගත්තේ. ඒ හරියේ මේ ටිකක් අනතුරුදායක ස්වභාවයක් නිකන් පේන්න තියෙන හින්දා අපි කීප දෙනෙක් ගිහින් තමයි ගියේ. මොකද අපි දන්නේ නැහැනේ කිඹුලෝ වගේ භයානක සත්තු ඉන්නවද කියලා. සර්පයෝ නම් හිතන්න බෑ. කිඹුලෝ කබරයෝ වගේ භයානක සත්තු සමහරට ඉන්න පුළුවන්. ඒ තරම් ඝනව වැඩිලා තියෙනවා. ඕගලන්ට පේනවනේ මේ බලන්න අඩි 30කට වැඩි උසයි මේ. නිකන් මේ අර වනාන්තරවල වැවෙන ගස් වගේ. ඒ තරම් විශාලයි. ඒ හැම ගහකම උඩ ඉඳන් අර මූල කේසදර මූල පල්ලෙහාට ගිහිල්ලා ඒ මුල්ම දිගයි අඩි 20. ඔය බලන්න දැන් ඔය මම මේ පෙන්නන්නේ අඩි 20කටත් වැඩි උඩ ඉඳන් ඔය බලන්න ඔය මුල කෙලින්ම ඇවිල්ලා වතුරටම බහිනවා. ඔය ලපටි මුලක් ඔය තාම එනවා මග. ওই විදිහට තමයි ඔය මුල් ඔය ඒ මුල් ඔක්කොම හැම මුලක්ම මේ මම පෙන්නන්නේ මේ බලන්න මගේ ඇඟිලි වගේ මහත මුල්. ඉතින් මේ අර ඒවට එන්න බැරි වුණාම මැරෙනවා. මැරුණාට එතනින් එහා පැත්තෙන් ආයේ මේ ඊට එහා පැත්තෙන් අංකුරයක් වගේ දාලා ආයේ කොහොම හරි පල්ලෙහාට ඩියවලලා ඇවිල්ලා පොළවෙන් වතුර ලබා ගන්න වගේ ක්‍රමවේදයක් ඒගොල්ලන්ගේ මේ ගහේ ශාකයේ ආරක්ෂිතව පැවැත්මට නිකන් රුකුල් දීමක් වශයෙන් අර අතු පහතට වැටෙන එක වළක්ව ගන්න අරවට මේවට පස්සේ මුල නිකන් අර ඒකට ආධාරක කණුවක් හිටුවා වගේ පවතිනවනේ. ওই විදිහට තමයි ඕගොල්ලන්ට පෙන්වන්න මේක වීඩියෝ කරගත්තේ. එහෙනම් යාළුවනේ ඉතින් මෙච්චරයි වීඩියෝ එක. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න මේ පේන්නේ මීගමුව ආශ්‍රිත කලපු තීරය. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. ආයෙත් දවසක මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.